Hi guys, welcome back to my YouTube. අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ හරිම සිම්පල් අත්පලඳනාවක් හදාගන්න හැටි. මේක ඉස්කෝලේ යන පොඩි ළමයෙකුට උනත් හදාගන්න පුළුවන්. දම් පාට නූලයි මේ ගෝල්ඩ් නූලයි තමයි අරන් තියෙන්නේ. ප්‍රධාන මාධ්‍ය විදිහට කළු පාට නූලක් අරන් තිනවා. කළු නූල උඩින් දම් පාට නූල උඩින් තියාගත්තට පස්සේ කළු නූලයි දම් පාට නූලයි දෙකටම යටින් දාගන්නවා ගෝල්ඩ් එක. කළු නූල එකතු කරලා මේ ගැටයක් තමයි දාගන්නේ. හැමතිස්සෙම එතකොට දම් පාට නූල තමයි උඩින් තියාගන්නේ. ගෝල්ඩ් එක හැමතිස්සෙම යටින් දානවා. හොඳට මතක තියාගන්න. අර කළු පාට නූල වට කරලා තමයි ගැටේ දාන්නේ. මෙන්න මෙහෙම පේනවනේ. එක නූලක් කළු පාට නූලට උඩින් එකක් යටින්. හැම වෙලේම දම් පාට නූල තමයි කළු පාට නූලට උඩින් තියෙන්නේ. ගෝල්ඩ් එක මේ කළු නූලට යටින් තියෙන්නේ. හරිම ලේසි බලන්නකො පුංචි බබෙකුට උනත් හදාගන්න පුළුවන්. හරිම සිම්පල් මේ විදිහට තමයි එන්නේ මෝස්තරය. බලන්නකෝ දිගටම. ඔයාටත් ආස හිතේ ඉස්කෝලේ යන ළමයින්ට හොඳයි මේක. මොකද මේ එයාලගේ ඔය පොළවල් තියෙන දවසට මේ වගේ අත්පලඳනා ටිකක් හදන් ගියාම එයාලට විකුණන්නත් පුළුවන්. ලොකු මුදලක් යන්නෙත් නැහැ. හරිම ලේසි, හරිම සිම්පල්. ලොකු විචූර්ණ නෑ. මේ අත්පලඳනාව ඉස්කෝලේ යන ළමයෙකුට උනත් දාන්න පුළුවන් විදිය එකක් තියෙනවා. ආදරෙන් ඉල්ලනවා මේ වගේ අත්පලඳනාවක් හදලා බලන්න. ඔයාට මේ කෝඩ් නූල්ම ඕනේ නෑ. ඔයාට රෙදි පටි ටිකක් තියෙනවා නම් මුලින්ම try කරලා බලන්න. මේ කියලා දෙන විදිය හරිද කියලා. පේනවනේ හරි සිම්පල් විදියට මම ගොතාගෙන යනවා. ගොඩක් අමාරු වෙන්නේ නෑ. ඉතින් ඔයා try කරලා බලන්න. try කරලා බලලා හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලට තව මේ වගේ විවිධ මෝස්තරවල අත්පලඳනා හදන්න ඉගෙන ගන්න ආසයි නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් subscribe කරලා notification on කරගන්න. එතකොට මම දාන මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලට ලබා ගන්න පුළුවන් ඉක්මනටම. like කරන්න, comment කරන්න, share කරන්න. ඔයා අන්න එහෙම වීඩියෝ එක පුළුවන් නම් ෂෙයා කරන්න. ඔයා දන්න හැමෝටම. මොකද මේ වීඩියෝ එකෙන් කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවා නම් මං කැමතියි. ඉතින් සංරැකියාවක් විදියට භාවිතා කරන්නත් පුළුවන් මේ ක්‍රමය. මං ඔයාලට ලස්සන මෝස්තරත් කියලා දෙනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මේ වගේ මෝස්තර එක විදිහේ මෝස්තර වලින් අත්පලඳනා හදාන්න ඉගෙන ගන්න ආසයි නම් ආසයි කියලා දාන්න. එතකොට මං ඔයාලට අත්පලඳනා හදන හැටි එක විවිධ මෝස්තරවල විවිධ පාට වලින් විවිධ නූල් වර්ග වලින් එතකොට නූල් වර්ග මෙතන පාවිච්චි කරන්නේ නූල් 3යි සමහර ඒවා නූල් 4 5 6 යන්නේවත් තියෙනවා. ඉතින් ඒවා බලන්න ඕන නම් අනිවාර්යෙන් ඔයාට තියෙන්නේ බෙල් අයිකන් එක අනිවාර්යෙන් ඔබලා තියාගන්න ඕනේ. එතකොට පුළුවන් ඔයාලට මගේ වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එක එනවා ඔයාලට බෙල් අයිකන් එක ඔබලා තිබ්බම. තව එකක් පෙන්නන්නද බලන්නකො මේ පැත්ත. මේ පැත්තේ මැදට ගෝල්ඩ් එක දෙපැත්තට මේ දම් පාට. අනිත් පැත්ත බලන්න. පේනවද? ඒකේ අනිත් පැත්ත තමයි මේ පැත්ත. මේකේ දම් පාට එක මැද්දේ තියෙදි ගෝල්ඩ් එක තමයි දෙපැත්තේ තියෙන්නේ. ඔයාලට ගෝල්ඩ් එක වැඩිපුර පෙන්නන්න ඕන නම් අනිත් පැත්ත දානවා. දම් පාට වැඩිපුර පෙන්නන්න ඕන නම් මේ පැත්ත දානවා. ඔයාලට දෙපැත්තම යූස් කරන්න පුළුවන්. මේකේ කන පිට හොඳ පිට කියලා එකක් නැහැ. දෙපැත්තම යූස් කරන්න පුළුවන්. ලස්සනයි කියලා හිතෙනවා නම් ඉතින් like කරන්න, comment කරන්න, share කරන්න. bye.